La Macchina Rossa. වංගුවක් නෙවෙයි. බලන කෙනාගේ හදවත පවා දෙකට කපන්න පුළුවන් මාරාන්තික නිර්වද්‍යතාවයක්. මේක රේස් ට්‍රැක් එක හොල්ලන පන තියෙන කලාකෘතියක්. මේක නිකම්ම බයික් එකක් ගැන කතාවක් නෙවෙයි. මේක රේස් ට්‍රැක් එක රූල් කරන සූපර් බයික් ලෝකයේ ස්කාලට් ක්වීන්ගේ කතාව. මේ තමයි ලා මකිනා රොස්සාහි ආධිපත්‍යය. ඩුකාටි පෙනිගාලේ V4. ජපානයේ කටාන කඩුවක් වංගුවකදී කොච්චර සියුම්ව කැපෙනවද? අන්න ඒ වගේම රේස් ට්‍රැක් එකේ වංගු සියුම්ව කපන්න පුළුවන් මේ යන්ත්‍රයට අපි කියන්නේ ඉටලි කටානා කියලා. ඩුකාටි සමාගම තමන්ගේ MotoGP DNA එක පාවිච්චි කරලා බයික් පිස්සන්ගේ හීන සැබෑ කරන්න හදපු ලෝකයේ සාර්ථකම සහ ලස්සනම සුපර් බයික් එක මේකයි. මේකේ හැම අඟලක්ම නිර්මාණය වෙලා තියෙන්නේ සුළඟ කපාගෙන ගිහින් අංක 1 ජයග්‍රාහකයා වෙන්නම විතරයි. දැන් අපි යමු මේ මහාධිරාජයාගේ බියකරු හදවත ඇතුළට. මේකේ පණ ගැහෙන්නේ CC 1103ක ඩෙස්මොසෙඩීචි ස්කදාලේ V4 එන්ජිමයි. මේක සාමාන්‍ය එන්ජිමක් නෙවෙයි. මේක MotoGP ට්‍රැක් එකේ තියෙන ඒ ලෙජෙන්ඩරි තාක්ෂණය කෙලින්ම පාරට ආපු අවස්ථාවක්. 13000ක RPM සීමාව පහු කරද්දී මේ එන්ජිම නිකුත් කරන අශ්වබල 240ක දැවන්ත පවර් එක පාලනය කරන්න නම් ඔයාට නියම ග්ලැඩියේටර් කෙනෙක්ගේ ධෛර්යය තියෙන්නම ඕනේ. මේකේ සද්දය ඒක හරියට මකරෙක් කරන ගර්ජනාවක් වගේ. 124යි NMක ටෝක් එකක් එක්ක ඇක්සලරේටර් එක අමරද්දී ඔයාට දැනෙන්නේ මුළු පෘථුවියම ඔයාගේ දෙපා මුලින් ගිලිහෙනවා වගේ හිරිගඩු පිපෙන හැඟීමක්. ගොඩක් අය හිතන්නේ මේක නිකම්ම පෙනුමට රතු පාට කරපු තවත් එක ඉතාලි බයික් එකක් කියලා. ඒක අමූලික බොරුවක්. මේක තමයි සැබෑ ලා මකිනා රොස්සා, එහෙමත් නැත්නම් The Red Machine. ඩුකාටි ඉංජිනේරුවන් පරණ ට්‍රෙලිස් ෆ්‍රේම් එක අතහැරලා ෆ්‍රන්ට් ෆ්‍රේම් තාක්ෂණයට මාරු වුණේ මේ බයික් එකේ බර අඩු කරලා උපරිම ස්ථාවරත්වය ලබා දෙන්නයි. ඔයා දන්නවද මේකේ තියෙන ඒ රහස් තාක්ෂණය නිසා කොච්චර වේගයෙන් වංගුවක් ගත්තත් බයික් එක Tamande පාලනයෙන් ගිලිහෙන්නේ නැහැ. තත්පර 3කටත් වඩා අඩු කාලයකින් පැයට කිලෝමීටර් 100 සීමාව පහු කරන මේ යක්ෂයාගේ උපරිම වේගය පැයට කිලෝමීටර් 299කට වඩා වැඩි. මේ මහාධිරාජයාව පාලනය කරන්න 6-axis IMU පද්ධතියක් එක්ක Bosch cornering ABS, traction control, slide control හා power launch වැනි අති නවීන ඉලෙක්ට්‍රොනික්ස් රාශියක් මේකට ඇතුළත්. All-ins electronic suspension හා Brembo Stylema brake නිසා කොච්චර දාමරික වේගයකින් ගියත් මේ එම්පරර්ව ඔයාට අවශ්‍ය ඕනෑම වෙලාවක පාලනය කරගන්න පුළුවන්. මේකේ පෙනුම ගැන කියන්න වචන නැහැ. ඒ ඇග්‍රෙසිව් හෙඩ්ලයිට් එකත් සුළඟ කපාගෙන යන්න හදපු වින්ග්ලට්ස් පද්ධතියක් දැක්කම ඕනෑම කෙනෙක්ගේ හිත එක තත්පරයකට නතර වෙනවා. පාර යද්දී මේකේ තියෙන ඒ රාජකීය රතුපාට අභිමානය නිසා හැමෝගෙම ඇස් නතර වෙන්නේ මේ ඉතාලි අග්‍ර රෙජිනිය ළඟයි. මේක පාර යද්දී එන්නේ නියම ඩාර්ක් සොවරින් කෙනෙක්ගේ බියකරු ගාම්භීරත්වයයි. හැබැයි මතක තියාගන්න මහාධිරාජයෙක්ව පාලනය කරන එක ලේසි නැහැ. ඩුකාටි වලටම ආවේනික ඒ අධික රත්වීම සහ නඩත්තු වියදම් මේකේ තියෙන ලොකුම අභියෝග. මේකේ පෙට්‍රෝල් පිපාසත් ටිකක් වැඩි. ඒ වගේම මේක පටන් ගන්න අයට නම් හීනකින්වත් හිතන්න බැරි මරණයත් එක්ක සෙල්ලම් කරන වැඩකාරයෙක්ට විතරක් පාලනය කළ හැකි දරුණුම ආයුධයක්. කලාවයි වේගයයි තාක්ෂණයයි එකට මුසු වුණු මේ වගේ තවත් එම්පරර් කෙනෙක් ආයේ කවදාවත් බිහි වෙන්න එකක් නැහැ. මේක සැබෑ යාන්ත්‍රික මෘගයෙක්. ඔයාට ඕනේ රේස් ට්‍රැක් එකත් පාරවල් ටිකත් තනි අනසකට යටත් කරගන්න පුළුවන් රාජකීය බලයක් නම් ඩුකාටි පැනිගාලේ V4 කියන්නේ ඔයාගේ ඒ සිහින සැබෑ කරන එකම යන්ත්‍රයයි.